මේ තමයි සොල්ලා නිවාඩුවේ කතා part 2. එදා ඔන්න කලින් වීඩියෝ එකේ අපි ගමන පිටත් වෙලා අතරමඟදී අක්කවයි අයියවයිත් බලලා ඊට පස්සේ ආව ලස්සන තැනක් බලන්න. අපි දැන් ඉන්නේ කොරියාවේ උඩම හරිය. ඒ කියන්නේ උතුරු කොරියාවේ සීමාවට චුට්ටක් විතර ලං වෙන්න. මෙතනට ආවහම දැනෙන්නේ නිකන් අපි චූටි ජපන් ගම්මානයකට ආවා වගේ හැඟීමක්. මෙතනට කියන්නේ නිජිමොරි ස්ටුඩියෝ කියලා. නිජිමොරි ස්ටුඩියෝ එක හදලා තියෙන්නේ ජපන් ට්‍රැඩිෂනල් වුඩන් ආකිටෙක්චර් එකෙන් ඉන්ස්පයර් වෙලා. මෙතන තියෙන හැම බිල්ඩින් එකක්ම, ස්ට්‍රීට් එකක්ම, ලැන්ටර්න් එකක්ම ඒ කාලේ ජපානයේ තිබ්බ ඉඩෝ පීරියඩ් එකේ ඇට්මොස්ෆියර් එකට තමයි රීක්‍රියේට් කරලා තියෙන්නේ. ඉඩෝ යුගය කියලා කියන්නේ ජපානයේ 1600 වගේ කාලෙක තිබ්බ ගොඩක් සංස්කෘතිකව වැදගත් කාලයක්ලු. කොහොමාරි ඒ කාලේ විදිහට තමයි මේ තීම් ස්පේස් එක ඩිසයින් කරලා තියෙන්නේ. මේක ඇතුළට ගිහාම අඩිය තියෙනකොටම අර චූටි සීනුනා දෙකුයි එතකොට හුළඟයි අමෝතුම වයිබ් එකකුත් එක හරි නිස්කලංකකමක් තමයි දැනෙන්නේ. මේක ඇතුළට එන්න නම් අපි ටිකට්ස් ගන්න ඕනේ. අපි ගියේ ඉරිදා දවසක නිසා වීකෙන්ඩ් එකක යනවා නම් එක්කෙනෙක්ට ඊමාන් සාචොන් තමයි යන්නේ. ඒ කියන්නේ මාන් 2යි චොනන් 4ක මුදලක් තමයි එක වැඩිහිටි පුද්ගලයෙකුට යන්නේ. මං හිතන්නේ වීක් ඩේ වල යනවා නම් ඊට වැඩි චූට්ටක් ගන්න අඩුයි. මේක ඇත්තටම ඔරිජිනල් ජැපනීස් විලේජ් එකක් නෙවෙයි. මේක කොරියා වල හදපු ක්‍රියේටිව් කල්චරල් ස්පේස් එකක්. ඒ කියන්නේ ෆොටෝ ෂූට්ස් වලට, එතකොට ෆිල්මින්, ඉවෙන්ට්ස් ඔය වගේ දේවල් වලට භාවිතා වෙන යුනික් ප්ලේස් එකක්. මේක ඇත්තටම මීට අවුරුදු 6කට විතර කලින් 2020 දී වගේලු හදලා තියෙන්නේ කොරියාවේ ප්‍රයිවට් කම්පැනි එකකින්. අපි ගියේ ඉතින් සීත කාලේ නිසා මේ චූටි ගම මැදින් ගලන ඔය දිය පාර ඔක්කොම මිදිලා තමයි තිබුණේ. අපරාධේ ඇත්තටම ස්ප්‍රින් එකට නම් මාරම ලස්සන නැති කියලා හිතෙනවා. මල් එහෙම පිපුණාම ඔයාලා කලින් දකින්න ඇතිනේ මෙතන මේ පූසන්ට පොඩි ස්පෙෂල් නිකන් සැලකිලි වගේ තියෙනවා. මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මගේ ජපන් යාළුවෙක් හිටියා නිසර් තේගු ඉන්න කාලේ යුරිකා කියලා. එයාගෙන් ඇහුවා. මෙයා කිව්වා කැට් ගෝඩ් කියලා. එයා hina වෙලා විතරයි තිබ්බේ. මං ඇහුවා මොකද්ද කියලා මේ. එයා කිව්වා එහෙම අර පූසෙක් ගන්න නිකන් දෙවි පිළිමයක් වගේ තියලා තිබ්බ එකට මේ ඒක නම් මෙතන මොකක් හරි දෙයක් වෙන්නේ නැති කියලා තමයි එයා කිව්වේ. මම දන්නේ නැහැ හරියටම. ජපානයේ ඉන්න කවුරු හරි සංස්කෘතිය මොකක් හරිද කියලා කමෙන්ට් එකක් දාන්න දන්නවනම් මටත් ආසයි දැනගන්න. මෙයා ඉතින් එතන ගිහලා කඩු හරඹයකටත් ලෑස්ති වුණා. මෙතන තියෙන මං හිතන්නේ ඔක්කොම බිල්ඩින් වගේ හදලා තිබ්බේ ලී වලින්මයි. හැබැයි ඒව උඩට නගින්න එහෙම එපා කියලා කොන්සාචුන් කියලා ගහලා තිබ්බා. මේ ඉදිකිරීම් කටයුතු වෙමින් පවතිනවා කියලා. ඒක නිසා ඒවට යන්න උනේ නැහැ. කලින් පූස් පිළිමයක් තිබ්බ වගේ බලන්නකො මෙතන හාවෙක් හිටියා. කියන්නේ හාවෝ අනේ මන්ද මොනවද කියලා මටත් තේරෙන්නේ නැහැ. දැනගෙන ඉන්න අනිවාර්යෙන් මේ ගැන කමෙන්ට් එකක් දාන්න. මං හිතන්නේ අර මහායාන බුදුදහම ඉන්නවනේ අර එක මේ සත්ව දෙවි මොකක් හරි එකක් අහේ එකක්ද දන්නේ මට තේරුම් ගන්න අමාරුයි. අපි දෙන්න ඉතින් මේ අක්කලහින් කාලා න්යාවේ කලින් වීඩියෝ එක ඔයාලා දකින්න නැතිනම් බඩ පිරෙන කාලාවනේ. ඒක නිසා අපි චුට්ටක් බඩ පොඩක් මේ හිස් වෙනකන් හිටියා. චුට්ටක් ඇවිද මුකුත් කා ගන්න බෑ. ආස කැම තියනවාද කියලා බල ඉතින් හොඳට ඇවිද්දා. මේ පූස් බෝලෙට හරි සැලකිලි කට්ටිය අත ගන්නවා, හුරතල් කරනවා, ෆොටෝ ගන්නවා අයත් එක්ක. මෙයාව දැක්ක ගමන්ම මට මතක් වුණේම ක්ලවුඩිව. මොකද අපි එයාව දැන් මේ ගෙදර තියලා න්යාවේ මොනව කරත් එයාවම මතක් වෙනවා. ඊට වැඩිය හොඳයි කියලා හිතුණා එයාව උස්සගෙන අරන් ආවන. මෙන්න මෙතන මේ වැඩ කෑලි ටික දැකලා මේ හස්බන්ඩ්ටත් ඕන වුණා මේ එතනින් මොනවා හරි කන්න. පස්සේ එයා ඉස්සෙක් ගත්තා. ඔය පණ්ඩිතයා වගේ ගියාට කෑවේ නෑ. ඕක එහෙම්මම වීසි කරා අමුයි කියලා. අපේ මේ ට්‍රිප් එක ගොඩාක්ම පරක්කු වෙවි තියෙන්නත් හේතුව මෙච්චර දුර ක්ලවුඩිව අරන් ආවම එයාට හරි මහන්සි. අනික නවතින තැන් හොයනකොට හරිම අමාරුයි. මේ එයාටත් ඉන්න පුළුවන් තැනක් හොයන්න. මොකද ගොඩාක් අය කැමති නෑ පුවොම එක්කන් එනවට. ඒ කියන්නේ පෙට් ෆ්‍රෙන්ඩ්ලි කියලා තියෙන ඒ වගේත් මං කලින් වීඩියෝ එකක් කිව්වා එයාලා ගොඩක් බවුන්ට තමයි කැමති. පුවෝ ගේනවනම් හරි අකමැති සමහරු. මට රිෆන්ඩ් කරලා තියෙනවා එහෙම ගොඩක් ඒවට පේ කරලා. ඉතින් කොහේ හරි ගමනක් යන්න ගියාම ක්ලවුඩිත් එක්ක යනවා නම් ඒක ඉතින් සෑහෙන්න ප්ලෑන් කරන්න ඕනේ. මේ තියෙන්නේ ඒක ඇතුළේ තිබ්බ චූටි ජැපනීස් ස්ටෝ එකක්. මේකෙන් මං හිතන්නේ අපි මොනවා හරි ගත්තා. මොනවද මතක නැහැ. මෙන්න මේක තමයි ගත්තේ. මේක අරගෙන ආවා.
මේක එච්චර රස නෑ. අනේ ඉතින් හිතපු තරම් රස නෑ. උනාට ඉතින් අරගෙන ආව ලස්සන හින්දා තමයි අරන් ආවේ. මම ඉතින් කොහොමද ඕන දෙයක් ගන්නෙ මේ පැකේජින් එකට රැවටිලා නේ ඒකේ පාටට ඒවට තමයි අරගත් ගත්තේ. අපි කලින් තැනින් ක්‍රීප්ස් මොනවා හරි ඕඩර් කරා. මෙතනින් තිබ්බා මෙලන් අයිස්ක්‍රීම් බ්‍රෙඩ් හරි මොකක් හරි. මෙන්න මේක මාර රසයි. මේ අයිස්ක්‍රීම් එක මාර රසයි. මෙලන් අයිස්ක්‍රීම් එක. තව ඔය එක ඒවා අපි try කරා. මං හිතන්නේ මම වීඩියෝස් අරගෙන නැහැ. මෙන්න මේකක් මට ගෙදර උස්සන් එන්න ඕන වුණා. දැන් මං හොය හිටියේ එයින් එකක් ගෙදර අරන් එන්න. මොකද අනේ ඒකෙන් ඇහෙන සද්දේ හරිම මේ කනට හරිම මිහිරි. මේ තියෙන ඒක ඇතුළේ තිබ්බ තවත් ලස්සන චූටි ස්ටෝ එකක්. හරිම ලස්සනයි ඒකේ තියෙන දේවලුත්. ඉතින් අර කොරියන් ජපන් දේවල් හරි කියුට් නේ. කොමාරි ඕකේ මොනවද ගන්න කියලා හොය යද්දි අර මං හොයපු එක තිබ්බා. මං ඉතින් ඒකේ තීම් මොකද්ද හොය ඉන්නකොට කුමාරි පූවකින් එකක් තිබ්බා. ඒක තමයි අපි දෙන්න උස්සගෙන ආවේ. මං ඉතින් ඒක ගිහිල්ලා ජනේලේ ළඟින් එල්ලුවා. මේ දැන් ඉස්සරහට ඉන්න සමයකනේ. එතකොට ජනේල ඇරලා තියෙනකොට හුලඟට ওই සද්ද ඇහි තියෙනකොට හරිම ෂොක්. කුමාරි අපි එතන වටේ රොන්දික ගහ ඉන්නකොට අපි ඕඩර් කරපු කෑම ඔක්කොම රෙඩි වෙලා තිබ්බේ. එපාර ඒවත් අරගෙන ගිහිල්ලා කෑවා. අර මිල්ක් පුඩින් එක රසයි ඇත්තට. හැබැයි මේ පැණි රස කාලා යනකොට දෙන්නට හොන්දටම නිදිමතයි. එහෙනම් සොල්ලාල් නිවාඩුවේ කතා පාර්ට් 3 එකෙන් හම්බෙමු. ගිහින් එන්නම්. අන්‍යොන්.